right. ඔන්න මේ පාර 20යි 26 වෙනිදා ලියන ළමයින්ට මේ විශේෂ පණිවිඩය. ඒතර ඔන්න අද ජූලි මාසේ 23 වෙනිදා නිල වශයෙන් අපට අගෝස්තු 10 එක්සෑම් එක තියෙනවා. ඒ වගේම එක්සෑම් එක කල් යන්නේ නැහැ කියලා ඔන්න අපට දැන් පණිවිඩය ලැබිලා තියෙනවා. එතකොට අගෝස්තු 10 ඉඳන් ඔයාලට විභාගේ පැවැත්වෙනවා. මේ PDF එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේකේ. මම මේ වීඩියෝ එකේ යට ලින්ක් එක දාන්නම් chat කමෙන්ට් එකේ හරි description එකේ හරි. මේක print එකක් දාගන්න. මේක white color වලින් තියෙන්නේ. මේ print එකක් දාගන්න. print එක දාලා ඔයාලා මේ තියාගන්න. ඒක ඔයාලට වැදගත් වෙයි විභාග දවස්වලදී. හරිද? ඒතර ඔයාලට අගෝස්තු 10 ඉකෝන් පටන් ගන්නවා 11 ඉකෝන් සෙකන්ඩ් පාර්ට් එක 10 MCQ එක 13 business studies MCQ එක ඊට පස්සේ 17 business studies සෙකන්ඩ් පාර්ට් එක ටයිම් ටේබල් වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ 22 පොදු පරීක්ෂණය තියෙනවා. 24 සාමාන්‍ය ඉංග්‍රීසි ජෙනරල් ඉංග්ලිෂ් එක 25 accounting ඊට පස්සේ 29 ICT ඊට පස්සේ නැවත 30ක ගිණුම් කරණය පළවෙනිදා ICT සෙකන්ඩ් එක. කොහොමද තමයි කොමර්ස් කරන ළමයින්ගේ ටයිම් ටේබල් එක තියෙන්නේ. මේක print එකක් දාගන්න අනිවාර්යෙන්ම. හරිද? එතකොට මේ ටයිම් ටේබල් එකට මේ දවස්වල වැඩ ටික කරගන්නේ කොහොමද? පළවෙනිම ප්‍රශ්නේ. සහ විශේෂයෙන්ම කොහොමද මේ දවස් ටික කළමනාකරණය කරගන්නේ? දැන් අද 23 වෙනිදානේ. ඔයා මේ වීඩියෝ එක 23 වෙනිදාම බලනවා නම් වඩා හොඳයි. එතකොට ඔයාට මේ සතිය ඇතුලේ අද ඉඳන් 23 වෙනිදා ඉඳන් ගත්තට පස්සේ ඔයාට පැහැදිලිව දවස් 8ක් වගේ තියෙනවා මේ මාසේ. අද දවසත් එක ගත්තට පස්සේ පැහැදිලිව 1 2 3 4 5 6 7 8 9 sorry. දවස් 9ක් වගේ කාලයක් තියෙනවා. අද දවසත් එක ගත්තට පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. දවස් 9ක් තියෙනවා අද දවසත් එක්ක. 23 වෙනිදා නම් ඔයා මේ වීඩියෝ එක බලන්න දැන් නම්. එතකොට මේ දවස් 9ත් පාවිච්චි කරලා මෙන්න මෙතනත් පැහැදිලිව දවස් තියෙනවානේ 9ක්. අගෝස්තු මාසේ. අගෝස්තු මාසේ දවස් 9ක් පාවිච්චි කරගත්තොත් දවස් ගත්තොත් සාමාන්‍යයෙන් 18ක් විතර තියෙනවා. සරලව හිතන්නකො දවස් 15ක් කියලා. නේද? ඔය දවස් 15ත් හරියට පාවිච්චි කරලා වැඩේ ගොඩදා ගන්න තවමත් අවස්ථාව තියෙනවා. හැමෝම ලකුණු බිඳුවයි නෙමෙයිනේ. කොමර්ස් කරලා පේපර් A level කරොත් ලකුණු බිඳුවයි. එහෙම නෙමෙයිනේ. දැන් සමහර ළමයින්ගේ ලකුණු 35 45 55 ඔය වගේ අතර ළමයි කොට්ටාසයකුත් ඉන්නවා. මම කියන්නේ සම්පූර්ණ A level paper එකේ එක subject එකක් ගත්තොත් ලකුණු මෙන්න මේ වගේ ටික මධ්‍යස්ථ ළමයි ටික. තව ළමයි ප්‍රමාණයක් ඉන්නවා මේ 35ට අඩු. ඒ කියන්නේ ලකුණු අපි හිතමු බිඳුවේ ඉඳන් 10 15 25 30 ඔන්න ඔය වගේ ඊටාම අඩු මට්ටමේ ලකුණු කණ්ඩායමකුත් ඉන්නවා. අනිත් අය ඉන්නවා දැන්ටමත් ඉතින් 65 75 85 95 ඔන්න ඔය සීමාවේ කාණ්ඩ තුනක් ඉන්නවා. ඔය තමයි ප්‍රධාන කාණ්ඩ තුන. එයාලා එතකොට මේ දවස්වල කොහොමද වැඩ කරන්න ඕන? විශේෂයෙන් මගේ විෂය ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයකට ඊට පස්සේ accounting වගේ විෂයකට ඊළාට ගිණුම් කරණය වගේ විෂයක සහ ICT කරන අයට අර ගිණුම් කරණය සහ ICT වගේ විෂයන් එක ළඟ තියෙන නිසා ඒ දවස්වලටත් එක මැනේජ් කරගන්න ඕන කොහොමද? පළවෙනි දේ තමයි මේ ළමයි කාණ්ඩ තුනටම මම කතා කරනවා. පොදුවේ ඉතින් සෑම විෂයකම විෂය නිර්දේශය අවසන් වෙලා තියෙනවා නම් වඩා හොඳයි. විෂය නිර්දේශය අවසන් වෙලා තියෙනවා නම් වඩා හොඳයි. විෂය නිර්දේශය අවසන් වෙලා නැත්නම් ඔයාට හිතෙනවා නම් තව දවස් 2-3ක් වගේ දාලා මට සිලබස් එකේ අඩුපාඩු තියෙන තැන් ටික කවර්ලා නැති තැන් ටික රෙකෝඩින් හරි මොනවා හරි තියෙනවා නම් ඒ ටික අරගෙන කම්ප්ලීට් කරගන්න පුළුවන් කියලා ඒ ටික ඉතාම ඉක්මනට කම්ප්ලීට් කරගන්න. ඒක ගැටලුවක්ම නැහැ. ඒ ගමන්ම ඔයා පුළුවන් තරම් ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්න ඕන. තවමත් ප්‍රශ්න පත්‍ර කරන්න නැති කණ්ඩායමක් ඉන්නවා. එයාට අග්ගල ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්න ඕන. පෞද්ගලික අපේ පන්තියේම මේ වුණාට පේපර්ස් 25කට එහා ඉවරයි. 25 නෙමෙයි සමහර ළමයි ඉන්නවා පේපර්ස් 35 පනලා කරපු. ඒතර එහෙම පේපර්ස් කරන ළමයිනොත් ඉන්න නිසා හැමෝටම සිදු වෙනවා ප්‍රශ්න පත්‍ර ඉතාම ඉක්මනට කරන්න පටන් ගන්න. හරිද? ඒක කරන විදියත් මම කියන්නම්. ඔයා හැම දවසකම මේ දවස් විශේෂයෙන් මේ මාසේ දින 9ට අද ඉඳන් අදත් කරන්න අද මේක පටන් ගන්න. ඊට පස්සේ ඊළඟ මාසේ දින 10 වගේ කාල සීමාවටත් මේක පාවිච්චි කරන්න. පළවෙනි දින 9ට. ඊට පස්සේ විභාග දවස් වලටත් මම කියන්නම් මොකද්ද වෙන්න ඕනේ කියලා. පළවෙනිම දේ තමයි පළවෙනියට ඔයාලට පුළුවන් නම් විෂය නිර්දේශයේ විෂයන් තුනේ අඩුපාඩු තියෙනවා නම් ඒ තැන් ටික ඊටාම ඉක්මනට දින උපරිම දෙන්න ඉතින් දින 5ක් වගේ කාල සීමාවක් 5ක් වැඩිම වුණොත් ඉතින් දින 9ක්ම දෙන්න වෙනවා. ඉතින් මේ මාසෙම දුන්නොත් ඒක ටිකක් රිස්ක් එක වැඩි. ඊට වඩා ඉවර කරගන්න පුළුවන් නම් ඉවර කරගන්න.
ඊළඟ කාරණාව තමයි දින 5ක් දින 9ක් ගියාට පස්සේ හිතන්නකො තවදුරටත් ඔයාට විෂය නිර්දේශ ආවරණය වෙච්ච නැති තැනක් තියෙනවා කියලා. ඒ තැන හොයනවටත් වඩා ඔයාට හොඳ දෙයක් තියෙනවා. දැනටමත් ඔයා දන්න ටික. දැනටමත් ඔයා ඉගෙනගෙන තියෙන ටික ඔයා පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් පොඩි රිමයින්ඩ් එකක් දාගත්තොත් නේ. ඒතර දන්න ටික හොඳට පාවිච්චි කරගන්න පුළුවන් නේ. මොකද A level paper එකේ හැම විෂය කරුණක්ම අහන්නේ නැහැ. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය නම් පාඩම් 18ම අග ඉඳන් මුලට ලියන්න කියලා එන්නේත් නැහනේ. සමහර කොටස් වලින් ප්‍රශ්න අහන්නෙත් නැහනේ. ඒ නිසා අහන ටික අහන ටික පුළුවන් වුණා නම් අහන ටික දැනගත්තා නම් අපිට වැඩේ කොට දාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැම විෂයකම පාස් පේපර්ස් වල අඩුම අවුරුදු 5ක්වත් ඉවර කරගන්න බලන්න. මම යෝජනා කරනවා අවුරුදු 5ක්වත්. ඔයාට මේක ඉවර කරගන්න පුළුවන්. හිතුවොත් කරන්න පුළුවන් සහ මේක ප්‍රායෝගිකවම කරන්න පුළුවන්. දැන් අද ඇවිල්ලා 23 වෙනිදානේ. ඔයා මේ ටයිම් ටේබල් එක අරගෙන පොඩි print එකකුත් දාගෙන මේ දවස් 9ක් තියෙනවනේ. අපි කිව්වා පාස් පේපර්ස් 5ක්වත් අඩුම. සමහර අය දැනටමත් පාස් පේපර්ස් කරලා ඇති. කරලා තියෙනවා නම් තවදුරටත් එයාලා රේන්ජ් එක වැඩි කරගන්න. ඒ කියන්නේ 2000 අපි කියන අවුරුදු 5ක් නේ එයාලා අවුරුදු 10ක් කරගන්න. ඒ වගේ. තවදුරටත් පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරන්න. ඒතර උදාහරණයක් විදිහට අද 23 වෙනිදා අද නිකන් ඔයා මුලින්ම MCQ කතන්දර වලට අපි නිකන් යමුකෝ. උදාහරණයක් BS වල දැන් තරම් ගොඩක් අය ලියලා ඉවරයි 2025 MCQ පේපර් එක කරන්න පුළුවන්. කරලා මාකින් එක බලන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. සහ අපේ YouTube channel එකේ තියෙනවා. සහ මම මේ YouTube එකේ WhatsApp channel එක දාන්නවා. WhatsApp channel මේ YouTube video එකේ යට මේ description එකේ comment වල WhatsApp channel එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේ දැන් 2025 24 23 22 21 20 වෙනකම්ම කරා කියලා දන්නෝ 20. ඔන්න බලන්න MCQ පහ MCQ එකක් සාමාන්‍ය business studies වගේ නම් කරන්න යන්නේ පැය දෙකයි. පැය දෙකකට වඩා අඩු කාලයකදී කරලා ඔයාට ඒ වගේ හරි වැරදිත් බලා ගන්න පුළුවන්. ඒ නිසා ඔයාට අග්ගල මෙන්න මේ වගේ දවස් 5කට MCQ පහක් දාගන්න. එක විෂයක නෙමෙයි විෂයන් තුනේම. සාමාන්‍ය විෂයන් තුනේම MCQ පේපර් කරන්න එක විෂයකට පැය දෙකයි නම් පැය 6ක් යනවා කරන්න විතරක්. කරලා චෙක් කරගන්න අපි පැය වගේ දාගත්තොත් තව පැය 3ක් යනවා. ඒතර පැය 9ක් වගේ දවසකට දාගන්න පුළුවන් නම් විෂයන් තුනේම MCQ අවුරුදු 5ක ඉවර කරගන්න පුළුවන්. ඔයාට පහසු දිනයන් වල මේ මාස 31කට කලින් මේ වැඩේ කරලා ඉවර කරගන්න try කරන්න. right අඩුම අවුරුදු 5ක. අවුරුදු 5ක් මේවට කරලා තියන අය තව අවුරුදු 5ක් කරගන්න try කරන්න. අවුරුදු 10ක් වයි කරලා තියනවා නම් ඕකේ ඉතින්. හරිද? ඊට පස්සේ second part වලට එන්න. ඒතර second part වලදී මම යෝජනා කරනවා ඉකෝන් වලම දැන් ඉකෝන්නේ මුලින්ම තියෙන්නේ. ඉකෝන් තියෙන නිසා ඉකෝන් වල විශේෂයෙන්ම දවසකට හෝ දවසක් කර දවසක් උදාහරණයක් මේ දවසේම ඉකෝන් වල second part එකක් කරන්න පුළුවන් නම් ඉකෝන් වල second part 2025ම කරනවා. ඊළාට 24 මම ඉකෝන් second part එක කරන්නේ මම ඊ කියලා දාන්න දවසක් කර දවසක් වාට අනිත් දවස්වල සෙමිනා තියෙන්න පුළුවන් මේ දවස්වල පන්ති තියෙන්න පුළුවන් ඒ වගේ වැඩක් කරගන්න ගමන් ඔයා මේ self study විදිහට මේ වගේ දේකුත් add කරගත්තොත් ඔයා superior level එකකට ගන්න පුළුවන් මේ දවස්වලදී. අවුරුදු 5කවත් ඉකෝන් පාස් පේපර් පළවෙනි 2025 24 ඊට පස්සේ ඔන්න ඉකෝන් 23 second part එක ඊට පස්සේ ඉකෝන් මෙතනට ගන්නවා 22 ඊට පස්සේ ඔන්න ඉකෝන් මම මෙතනට ගන්නවා ඉකෝන් 21 ඊට පස්සේ පළවෙනිදාට යන්න වෙනවා අපිට මම පළවෙනිදා නිකන් මෙතන කියලා හිතන්නම්කෝ අගෝස්තු පළවෙනිදා නිසා අගෝස්තු පළවෙනිදා දවසක් කර දවසක් නේ මම නිකන් ගන්න කිව්වේ ඔන්න අගෝස්තු 2 වෙනිදා ඉකෝන් 20 කීයද 20 ඔන්න දැන් ඉකෝන් සෙකන්ඩ් පාර්ට් 1යි 2යි 3යි 4යි 5යි 6ක් විතර කරගන්න පුළුවන් තනියෙන් පාස් පේපර්ස් බලන්නකෝ දවසකට මේ වගේ පොඩි ජොබ් එකක් දාගත්තොත් ඔයා MCQ papers 3ක් කරන්න ඕන විෂයන් තුනේ උදාහරණයකට 3ක්ම බැරි වෙයි දෙකක් හරි කරගන්නකෝ 3ක් කරගන්න පුළුවන් පැය 9යි නේ යන්නේ කරන්න විතර පැය 6යි චෙක් කරන්නත් එක පැය 9යි right මේ දවස්වල ටිකක් පැය 10 15 12 වැඩ කරාට කමක් නැහැ ඉතින්. පැය 6ක් නිදාගෙන පැය 18ක් ඉතුරු වෙනවා. 18න් පැය 15ක් වුණත් වැඩ කරාට ඔයාට වාසි. එතකොට වායි සෙකන්ඩ් පාර්ට් එකකුත් ඔය මැද දාගන්න. ඉකෝන් වල. ඔන්න ඒතර ඉකෝන් MCQ පහක් කරගන්න පුළුවන්. ඉකෝන් සෙකන්ඩ් පාර්ට් පහකුත් මේ දවස්වල මහන්සි වුණොත් උත්සාහ කරොත් කරගන්න පුළුවන්. මේ මාසය ඇතුළතම. උපරිම අගෝස්තු 2 වෙනිදා වෙනකොට. ඊට පස්සේ තියෙන්නේ ඉකෝන් වලට ඔන්න ඔය වගේ මහන්සි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා යන ක්ලාසස් වල සර්ලා මේ දවස්වල මොඩල් පේපර්ස් කරනවා පලාත් පේපර්ස් කරනවා ඒවත් ඔය අතර ඉතින් කරගන්න වෙනවා. තනියෙන් ඔය අවුරුදු 5කවත් පාස් පේපර්ස් කරන්න පහක් කරපු අය මේවා කරලා ඉවරයි තව පහක් දාගන්න. දැන් 24 23 කරලා නම් 2012 2019 2018 එහෙමත් දාගන්න. එහෙම ප්‍රශ්නයකුත් නැහැ. ඊට පස්සේ
ඊළඟට තියෙන විෂය බිස්නස් ස්ටඩීස් නේ. ඔන්න බිස්නස් ස්ටඩීස් උත් MCQ පහ හරිනේ. සෙකන්ඩ් පාර්ට් පහකුත් දාගන්න. ඔන්න මෙතන අපි BS වල දාගන්නවා මම BS කියලා දාන්න සෙකන්ඩ් කියලා දාන්න ඔන්න 2025. ඒක මම වෙන පැනකින් ලියන්නම්කෝ. ඔන්න බලන්නකෝ අපිට එහෙම ටිකකුත් අපිට කරගන්න අවස්ථාව තියෙනවා. ඔන්න BS වල සෙකන්ඩ් පාර්ට් එකක් 25 ලියනවා හෙට. ඊට පස්සේ සෙකන්ඩ් පාර්ට් එකක් අපි 25 වෙනිදා ලියන්නේ නැහැ. මොකද ඉකෝන් ලියන නිසා අපි 26 වෙනිදා ලියනවා BS වල සෙකන්ඩ් පාර්ට් එක 24 අවුරුද්ද. ඊට පස්සේ අපි BS වල නැවත සෙකන්ඩ් පාර්ට් එකක් ලියනවා 23 එක සෙකන්ඩ් පාර්ට් එක. ඊට පස්සේ ඔන්න මම මෙතනත් ලියනවා BS වල සෙකන්ඩ් පාර්ට් එක 22. ඊට පස්සේ මම අගෝස්තු 1 වෙනිදා ලියනවා BS වල සෙකන්ඩ් පාර්ට් එක 21. ඊට පස්සේ ඔන්න අගෝස්තු ආපහු අපි ලිව්වොත් අගෝස්තු 3 වගේ තමයි. අගෝස්තු 3 වගේ BS වල ඕනනම් සෙකන්ඩ් පාර්ට් එකක් ලියන්න පුළුවන් ඔයාට. එතකොට 20. ඔන්න ඒතර BS වල සෙකන්ඩ් පාර්ට් පහකුත් ලියා ගන්න පුළුවන් වුණා. ඉකෝන් වල සෙකන්ඩ් පාර්ට් පහකුත් ලියා ගන්න පුළුවන් වුණා. IT කරනවා නම් IT කරන අය IT වල සෙකන්ඩ් පාර්ට් පහකුත් ලියා ගන්න. හරිද? ඒතර සබ්ජෙක්ට් එක මාරු කරන්න. accounting එතකොට සර්. accounting වලට විශේෂයෙන්ම අපි MCQ පහ හරිනේ දැන් සබ්ජෙක්ට් තුනේම MCQ පහක් ඉවර කරගන්න ටක් ගාලා මේ දවස් පහ දාලා. අඩුම පහ. ඊට වඩා වැඩියෙන් කරගන්න පුළුවන් හොඳයි. ඊට පස්සේ accounting වල දැන් මේ 29 30 31 වගේ දවස්වල මම මේ එක සෙකන්ඩ් ඉකෝන් වල සෙකන්ඩ් පාර්ට් එකක් විතරයි. BS වල සෙකන්ඩ් පාර්ට් එක විතරයි. ඉතිරි පැය ගාන තියෙනවනේ. ඉතිරි පැය ගානෙන් ඔයා accounting වලටත් සෙකන්ඩ් පාර්ට් අපි 4ක් විතර නැත්නම් සෙකන්ඩ් පාර්ට් 3ක් වගේ උදාහරණයක් මම 29 accounting සෙකන්ඩ් පාර්ට් එකක් ලියනවා. ඇයි MCQ ටික හරිනේ. 30 accounting උ සෙකන්ඩ් පාර්ට් එකක් ලියනවා. ඒතර ඒ දවසක සෙකන්ඩ් පාර්ට් දෙකක් ලියා ගන්න වෙනවා විෂයන් දෙකක. ඊට පස්සේ 31ත් මම accounting සෙකන්ඩ් පාර්ට් එකක් ලියනවා. දවස් accounting වල ටිකක් අපි 31 නෙමෙයි පළවෙනිදා වෙනකම්ම accounting වලටත් වැඩ ටිකක් කරනවා. හරිද? එහෙම වාට මේක බැලන්ස් කරලා වාට ගැළපෙන විදිහට දාගන්න. මම කියන්නේ මෙන්න මේ වගේ වැඩ ටිකක් එකතු වුණොත් ඔයාට මේ අවසාන වෙලාවේදී ඔයාගේ ගේම් එක තවදුරටත් හොඳ මැච් එකක් ගහ ගන්න පුළුවන්. ලකුණු අතරට ඔයාට තවදුරටත් එන්න පුළුවන්. ඊට පස්සේ අගෝස්තු 1 වෙනිදාට ඔයාට accounting සෙකන්ඩ් පාර්ට් එක ලෙන. ඉතින් පස්සේ මම පොඩ්ඩක් accounting වලට බර තැබීම අඩු කරනවා. මොකද මම දැනටමත් 23 වෙනිදා 24 වෙනිදා 25 වෙනිදා 26 27 සබ්ජෙක්ට් තුනේම MCQ කරලා තියෙන්නේ. BS කරා හැම විෂයකම. මම මෙතන විෂයන් තුනක් මාක් කරන්නම්. ඉකෝන් ඔන්න කොළ පාටින් හැම විෂයකම MCQ එක කරන්න ඕන. අවුරුදු 5ක් අඩුම අවුරුදු 5ක් නේ. ඔන්න ඊට පස්සේ අවුරුදු 5 නෙමෙයි අවුරුදු 6ක් වගේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මම රතු පෑනෙන් මාක් කරන්නම් business studies. ඔන්න business studies sorry accounting එක මාක් කරන්න රතු පෑනෙන්. ඔන්න accounting එක රතු පෑනෙන් මාක් කරන්න. ඔන්න MCQ අනිවාර්යයෙන්ම කරන්න. ඊට පස්සේ මම ඔන්න කොළ පාටින් BS කියලා ගමු. තැඹිලි පාටින් මම මාක් කරන්නම්. නැත්නම් මම සුදු පාටින් මාක් කරන්නම් ඉකෝන්. ඔන්න විෂයන් තුනේම අනිවාර්යයෙන්ම MCQ පාස් පේපර්ස් වල දවසට 3ක් කරන්න ඕන. මම කියන උදාහරණයක්. විෂයන් තුනම එක MCQ එක ගන්න දවසට 3. විෂයන් තුනේම 3ක් කරනවා. එහෙම කරගන්න පුළුවන් නම් සුපිරිය. අවසාන දවස්වල විෂයන් තුනක MCQ එක පේපර් එකක් කරලා තව මේ දවසේ ඉකෝන් සෙකන්ඩ් පාර්ට් එකකුත් ලියලා. මේ දවසේ විෂයන් තුන MCQ කරලා මේ BS සෙකන්ඩ් පාර්ට් එකකුත් ලියලා. මේ BS සෙකන්ඩ් පාර්ට් එක. BS කියන එක මම නිකන් කොළ පාටින් මෙතන ලියන්න. BS වල සෙකන්ඩ් පාර්ට් එකකුත් ලියලා සුපිරි නේද? කරගන්න පුළුවන් නම්. කරගෙන උත්සාහ කරොත් ඉතින් බැරි කමක් නැහැ. උත්සාහ කරන්නේ නැති වුණොත් බෑ ඉතින් මේවා. BS වල සෙකන්ඩ් පාර්ට් එකක් ලියන්න. උදාහරණයක් විදිහට 25 අවුරුදු. දැන්ටම 25 කරලා 24 24ත් කරලා නම් 2012 19 15 එහෙම එකක් කරලා උත්තර ටිකක් බලා ගන්න ෂේප් එකේ. කරලා විතරක් නෙමෙයි උත්තරත් බලා ගන්න. ඊළඟට 25 වෙනිදා මේ මාසේ 25 වෙනිදා ඉකෝන් සෙකන්ඩ් පාර්ට් එකක් කරනවා MCQ සබ්ජෙක්ට් තුනේම කරනවා. එක පේපර් එක ගන්න. පාස් පේපර්ස්. ඔන්න බලන්නකො එතකොට සබ්ජෙක්ට් තුනේම MCQ papers සබ්ජෙක්ට් තුනේම MCQ papers අපිට හැම එකෙන්ම 6 ගානේ 3ක් කරගන්න පුළුවන්. ඒතර papers 18ක් කරලා විෂයන් තුනේම. ඊට පස්සේ අපි සෙකන්ඩ් පාර්ට් හැම විෂයෙම මේ ඉකෝන් වල 1යි 2යි 3යි 4යි 5 ඉකෝන් සෙකන්ඩ් පාර්ට් 5ක් අපි වෙනම කරනවා. බිස්නස් ස්ටඩීස් මේ 1යි 2යි 3යි 4යි 5ක් ඒත් කරනවා. accounting සෙකන්ඩ් පාර්ට් අපි MCQ 6ක් කරා සෙකන්ඩ් පාර්ට් 1යි 2යි 3යි 4ක් කරලා. ඔන්න අගෝස්තු 1 වෙනිදා වෙනකොට ඔහොම පේපර් ප්‍රමාණයක් වාට ඉවර කරගන්න පුළුවන් මේ දවස්වල උත්සාහ කරොත්. අනිකුත් තියෙන වැඩත් කළමනාකරණය කරගනිමින් තියෙන වැඩත් කළමනාකරණය කරගනිමින් උත්සාහ කරොත්
මේ වගේ දේවල් ටික කරගන්න පුළුවන්. ඔන්න ඔහොම වැඩ ටික අගෝස්තු 1 වෙනිදා 2 වෙනිදා 3 වෙනිදා වගේ වෙනකම් කරන්න. ඊට පස්සේ ළමයි කොට්ටාස මම දෙකකට කතා කරනවා. කවුද ඒ කොට්ටාස් දෙක? ඒ කොට්ටාස් දෙක තමයි ICT කරන ළමයි ඉන්නවා ICT නොකරන ළමයි. ඔය කොට්ටාස් ICT කරන්නේ නැත්නම් ICT නොකරන ළමයි ICT කරනවා නම් ICT කරන ළමයි. ICTත් එක්ක අනිකුත් විෂය. මොකද accounting ගොඩක් අය කරනවානේ. එතකොට ICT accounting මේ අතරමැද යන නිසා ඒ දෙකත් පොඩ්ඩක් බැලන්ස් කරගන්න ඕන. ඔන්න බලන්නකො අපි සාමාන්‍යයෙන් දෙවෙනිදා වගේ වෙනකන් ඔය වගේ පාස් පේපර් සීන් එක තමයි ඉන්නේ. ඊට පස්සේ අපි පන්තියේ ළමයින්ට නම් අපි සම්පූර්ණම අගෝස්තු 2 වෙනිදාගෙන් පස්සේ සම්පූර්ණම MCQ 500 බුක් එක තමයි යන්නේ. මේකයි සම්පූර්ණ සෙකන්ඩ් පාර්ට් එකයි බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් එකයි. මේ ටියුට් තුන තමයි සම්පූර්ණම ඉතින් අපි අගෝස්තු 2කින් පස්සේ යන කතන්තර ඇතුලේ තියෙන්නේ. right මේ ටියුට් තාමත් ගෙන්න ගන්න පුළුවන්ද කියලා සමහර ළමයි අහලා තිබුණා. මේ ටියුට් තුන තාම නැත්නම් මේ ටියුට් තුනෙන් දැන්ට එක මොකක් හරි එකක් මේක උදාහරණ මේක තියෙනවා. මේ දෙක නැත්නම් ඒක ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම ගෙන්න ගන්න ඕන ළමයි කියනවා ටක් ගාලා අපි මෙහෙන් තැපෑලට දානවා අද හෙටම. මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඕනනම් ඉතින් ගෙන්න ගන්න පුළුවන්. මේ ටිකේ ඉතින් සම්පූර්ණ ෆයිනල් papers ටික තමයි යන්නේ. මේ ටික ඊට පස්සේ තවදුරටත් අර විෂය නිර්දේශයේ ඉතින් ආවරණය වෙලා නැති ළමයි ඉන්නවනම් සම්පූර්ණ 12 වසර නෝට්බුක් දෙකක් තියෙනවා ෂෝට් නෝට්බුක් එකක් නොට් අවුට් එකයි නොට් අවුට් දෙකයි මේ දෙක ගෙන්න ගන්නත් පුළුවන් ඊට පස්සේ Audi එකයි BMW එකයි ගෙන්න ගන්නත් පුළුවන් පේපර් නම් පේපර් කියලා දාන්න මේ දෙකම නම් තියරි ටියුටුත් ඕනි කියලා ටියුටුත් ඕනි කියලා දාන්න මේ පේපර් තියරි ටියුටුත් ඕන පේපරුත් ඕනි කියලා මේ නම්බරට මැසේජ් එකක් දාන්න ගෙන්න ගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා සම්පූර්ණයෙන්ම අගෝස්තු 2කින් පස්සේ අපි MCQ එකට සහ සෙකන්ඩ් පාර්ට් දෙකටම බර තියලා බිස්නස් ස්ටඩීස් උත් කරන්න ඕන. ඔයාලා යන පන්ති වල සමහරලාට වැඩ යනවා ඇති. ඒ සර්ලගෙත් ඒ වැඩ එකතු කරලා කරාට කමන්නේ. මම කියන්නේ මගේ පන්තියේ මම නිකන් එකතු කරන වැඩ. අගෝස්තු 2කින් පස්සේ මම වැඩිපුර බර තියනවා. ඔන්න මම IT කරන්නේ නැති ළමයින්ට කියන්නේ. හොඳේ. IT කරන අයට ඊළඟට කියන්න. IT කරන්නේ නැති ළමයෙක් නම් ඔයා අගෝස්තු 2කින් පස්සේ වැඩිපුර බර තියන්න ඕන මොකටද? ඔයාගේ ස්ටාන්ඩඩ් පේපර් එක හරියටම කරගන්න එපා. ඉකෝන් වලට දවසට පැය 18ක් තියෙනවනේ. දවසට පැය 24ක් තියෙනවා. 6ක් නිදාගත්තම පැය 18ක් තියෙනවනේ. 18න් කන්න බොන්න පැය 3ක් ගියාම පැය 15ක්ම තියෙනවා. ඔය පැය 15න් මේ දෙවෙනිදාගෙන් පස්සේ කියන්නේ උදාහරණ සඳ ඉඳන් පටන් ගන්න සතිය. පැය 15න් ඔයා පැය 8ක් නැත්තම් 9ක් නැත්තම් 10ක් වුණත් කමක් නැහැ. මං කියනවා පැය ඔයාට මේ ඔයා IT කරන ළමෙක්. sorry IT කරන්නේ නැති ළමෙක්. හොඳේ. මේ IT කරන්නේ නැති ළමෙක්. ඔයා 3 වෙනිදා ඉඳන් පැය 10ක්ම උදාහරණයක් පැය 15ක් වැඩ කරන ළමයෙක් නම් පැය 10ක්. කියන්නේ වැඩ කරන පැය ප්‍රමාණයෙන් භාගයකටත් වඩා වැඩිපුර. කියන්නේ පැය 15ක් වැඩ කරන ළමයෙක් 3න් 2ක්ම. 3න් 2ක්ම ඉකෝන් වලට දැම්මට කමක් නැහැ. නැත්තම් එන්න ටිකක් වැඩි කරන්න. දැන් උදාහරණ මෙහෙම කරන්න පුළුවන් ඔයාට. පළවෙනි දවසේ ඔයා සාමාන්‍යයෙන් දැන් ඉකෝන් 10 වෙනිදානේ. 9 වෙනිදාම ඉතින් ඔයා සම්පූර්ණ ඉකෝන් විතරයි බලන්න ඕන. අනිත් විෂයන් බලන්න යන්න එපා. මේ 8 වෙනිදාත් ෆුල් ටයිම් ඉකෝන්. වෙන ඒවා බලන්න යන්න එපා. සම්පූර්ණ ඉකෝන් වලට වැඩ දෙන්න. පේපර්ස් කරන්න, වැරදි නිවැරදි කරන්න, මොඩල් පේපර්ස් බලන්න, සර්ලගේ තියරි ටියුට්ස් බලන්න. ඒවට තමයි ෆුල් ටයිම් ඉකෝන්. වෙන කිසි වැඩක් කරන්න එපා. 7 වෙනිදාත් ඉකෝන් ෆුල් ටයිම්. ඇයි ඉකෝන් ළඟ දවස් දෙකක් නේ තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනිදාත් ෆුල් ටයිම් ඉකෝන් බලන්න. මේ දෙවෙනිදා, 4 වෙනිදා, 5 වෙනිදා කියන දවස්වල ඉකෝන් වලට බර වැඩි. මම මේක ඉකෝන් කියලා කියන්නම්කෝ. ඉකෝන් වලට මේ ලොකු කොටසක්. මේ ඉකෝන් වලට ඒ දවස්වලත් ඔයා ගන්න. ඒ දවස්වලත් ගන්න. හැබැයි ඔයාගේ බිස්නස් ස්ටඩීස් සබ්ජෙක්ට් එක ඊළඟට තියෙනවනේ. ඒ නිසා ඔයා BS වලටත් මෙන්න මේ දවස්වල වැඩ කරන්න ඕන. විශේෂයෙන් අපේ පන්තියේ ළමයින්ට මෙන්න මේ දවස්වල මේ ෆයිනල් මේ පොතේ තියෙන MCQ ටිකේ ඉතින් පේපර් එකේ වගේ තමයි මේකයි. දැන්ටමත් පළාත් පේපර්ස් වලම කරනකොට තේරෙනවා පළාත් පේපර්ස් මේ දවස්වල කරගෙන යනවා. ඒවටත් ඕන්ලයින් ජොයින් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක හරියට ඉතින් කරගත්තා නම් টොප්. එතකොට මෙන්න මේ දවස්වල මෙන්න මේකට වැඩිපුර බර තියාගන්න. ඊට අමතරව මම තව ඒවා ගෲප් වල කියනවා. ඒ වගේ පේපර්ස් උත් කරාට කමක් නැහැ. මේ දවස්වලත් මේ BS වලටත් පැය උදාහරණයක් මේකට ඉකෝන් පැය 10යි නම් BS පැය 5යි. ඉකෝන් පැය 10යි නම් BS පැය 5යි. ඉකෝන් 10යි නම් BS පැය 5යි. accounting බලන්න යන්නේ නැහැ. ඒ දවස්වල accounting අවශ්‍යතාවය ඉතාම අඩුයි. ඕනනම් ඉතින් වැඩ කරන ළමයෙක් නම් accounting පැයක් වගේ. accounting පැයක් විතර ඕනනම් බලන්න පුළුවන්. මේ 3 වෙනිදා මම ගන්න එක accounting වෙන පැනකින් යනවා. accounting
පැයක් වගේ දාගන්නවා. හතරවෙනිදාත් accounting පැයක් වගේ දාගන්නවා. පස්වෙනිදාත් ඕන accounting ඕනිත් නැහැ. මං හිතනවා accounting ඕනම කෙනෙක් ඉන්නවනම් පැයක් වගේ දාගන්න. 6 7 8 9 වෙනකන් සම්පූර්ණ බිස්නස් ස්ටඩි. මේ ඉකෝන්. ඇයි ෆුල් ටයිම් ඉකෝන්. ඉකෝන් පේපර්ස් කරන්න, තව පාස් පේපර්ස් කරන්න. අතනත් වගේ පාස් පේපර්ස් පහක්. පාස් පේපර්ස් පහයි සෙකන්ඩ් පාර්ට් පහකුයි කරගත්තනේ. සෙකන්ඩ් පාර්ට් නම් 6ක් කරගත්තනේ. තව 5ක් කරගන්න. මෙන්න කාලේ තියෙන. ඔයාලා ක්ලාස් වලත් කරයි. වාර විභාග පේපර්ස්, පළාත් පේපර්ස්, පාසල් ප්‍රශ්න පත්‍ර. ඒ වගේව කරයි. අපිත් කරනවා. ඒවා තනියෙන් ඔයාලට කරන්න පුළුවන් මේ වෙනකොට. උත්තර පත්‍ර තියෙනවා නම් ඒ සර්ලා දාලා දෙනවා. දැන් මේවාගේ උත්තර පත්‍රත් එක්ක එන්නේ. ඒතර මේවා තනියම ඔයාලට කරන්න පුළුවන්. මේ දවස්වල මේක තමයි ඉතින් ටිකක් ටෙම්පරාදු කරගන්න ඕන හොඳට. මේක. මේක ඔයාලට ඒ දවස්වල ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පුළුවන් නම් ගෙන්න ගන්න. රයිට්? ඒක පුළුවන් නම් ගෙන්න ගන්න. ඊට පස්සේ ඉකෝන් වල ඒ ෆුල් ටයිම් ඉකෝන්. ඊට පස්සේ 11 ආපු ගමන්ම 11 ආපු ගමන්ම මම ඔයාලට සම්පූර්ණම බිස්නස් ස්ටඩීස් වලට 11 මේ හවස 4:10 වෙද්දී ඉවරයි. 5:10 වෙද්දී ගෙදර එන්න. හැකි ඉක්මනින් ගෙදර එන්න. ඊට පස්සේ 11 සම්පූර්ණම සහ 12 සම්පූර්ණ බිස්නස් ස්ටඩීස් වලට ඉතින් දාන්න ඕන. ඒක ඉතින් ඔයාලට තේරෙනවනේ. BS වලට තමයි මේ දවස් දෙකම MCQ එකට. MCQ පේපර් හොඳට තව කරන්න. මම තව පේපර්ස් දෙනවා. මේ ටිකට අමතරව තව දෙන්න. පේපර්ස් 50 MCQ 50ක් තමයි ටාගට් එක. පාස් පේපරුත් එක්ක. දැන්ටම අපි 25කට එහා කරලා ඉවරයි. දැනට. right? තව 25කට 20ක් විතර කොහොමද සෙට් වෙනවා. එක දවසකට 3ක් විතර කරගන්න පුළුවන්. මේ ඉකෝන් රෑ ලියලා ඇවිල්ලා පේපර්ස් 3ක් විතර කරනවා අපි. ඊට පස්සේ 12 වෙනිදා පේපර්ස් 3ක් විතර. ඊට පස්සේ රෑ සම්පූර්ණ ෆ්‍රී ටයිම් වලට දෙනවා. උදේ වරුවේ ඉඳන් හවස වෙනකම්. ඊට පස්සේ සම්පූර්ණම උදේ පාන්දර ගියා 8:00 වෙද්දි ගියා MCQ එක ලිව්වා. MCQ එකට I think MCQ papers 50කට එහා කරලා අපේ පන්ති ළමයෙක් යන්නේ. ඔයා try කරන්න පුළුවන් තරම් මේකට වැඩ කරලා නැති ළමයෙක් අඩුපාඩු සහිතව ළමයෙක් නම් MCQ papers 10 15ක්වත් කරගන්න පුළුවන්. අතනම 5ක් කරන්න අපි ගිය මේ මාසේ. අර plan ජූලි plan එකේ වෙන්නේ මම දැන් උඩ කියලා දීප එකේ. මෙතනදිත් ඔයාට පුළුවන් මේ දවස්වලත් ඕන නම් පොඩ පේපර් එකක් කරගන්න පුළුවන්. මේ දවස් දෙකේ papers 5ක්වත් කරගන්න පුළුවන්. ඉකෝන් ලියලා ආපු ගාම පොත් ටික සියල්ල ඉකෝන් පොත් මේසෙන් අයින් කරා. පොත් මේසෙන් සියල්ල ඉකෝන් අයින් කරන්න. ඊට පස්සේ business studies MCQ. MCQ ලියලා හැකි ඉක්මනින් ගෙදර එන්න. ඊට second part අපි සාමාන්‍ය second part මේකේ second part 8ක් තියෙනවා. ඒ වගේ උත්තරත් එක්ක තමයි මම උත්තරත් එක්ක ඔයාලට දෙන්නේ. මේ පොතේ print කරලා උත්තර එන්න උත්තර වෙනවා මම දෙනවා. මේ second part 8 අපි මේ දවස් මෙන්න මේ දවස් දෙකේ ඉවර කරනවා. ඒ කියන්නේ 13 වෙනිදා 14 වෙනිදා second part ඉවර කරනවා. ඊට පස්සේ 15 සහ 16 කරන second part මම වෙනම කියන්නේ. ඒ අපේ secret එකක් විතර තියාගමු රහසක් විදියට. ඊට පස්සේ 15 සහ 16 second part එකක් කරනවා. second part කිහිපයක් අපි එදාට කරනවා. ඊට පස්සේ අපි සම්පූර්ණව 17 ගියා ලිව්වා ආවා. එතනින් පස්සේ BS පොට් එකත් අයින් කරා. full time මේ accounting වලට බලන්නකො මේ 1යි 2යි 3යි 4යි කෙලින්ම මෙතන දවසයි 5යි. ඔන්න ඒ දවස් 5ක් තියෙන MCQ එකට. MCQ එකට විතරක් දවස් 5ක් තියෙනවා. IT කරන්නේ නැති අයට. මේ ඊට පස්සේ 26 27 28 29 මේ 30 දවස් කීයද 1 2 3 4 5 දවස් 5ක් තියෙනවා සෙකන්ඩ්. ওই දවස් 5 ඇතුළතදී accounting මකන්න පුළුවන්. නැති ලකුණු ගන්න පුළුවන්. දවස් 5ක් දීලා තියෙනවා වෙන විෂයක් නැහැ. කොච්චර වාසනාවන්තද accounting වලට. ඔන්න බලන්න කතන්දරේ. ඔහොම වැඩ කරගත්තොත් ඔයාලට මේ ගේම් එක ගහ ගන්න පුළුවන්. ඔන්න විෂයන් තුන ඇතුළේ ඔන්න ඔහොම පොඩි ප්ලෑන් එකක් ඔයා හදාගන්න මේක print එකක් දාගෙන. හැම දවසකම කරන මම IT කරන ළමයින්ට විශේෂයෙන් කියනවා. හැම දවසකම විශේෂයෙන් අද දවස් දැන් උදාහරණ 23 වෙනිදා නම් අද අනිවාර්යෙන්ම මම කියනවා පාස් පේපර්ස් 3ක්. අපේ ප්ලෑන් එක තුළ MCQ 3ක් නේ. තමර දවසක සෙකන්ඩ් පාර්ට් එක MCQ එකයි. ඔහොම සෙට් කරනවා. එහෙම කරන ටික ලියා ගන්න. ලියලා ඒක කරන්නම try කරන්න. TikTok වල Facebook වල නම් යන්නවත් එපා මේ දවස්වල. පුළුවන් තරම් තනියෙන් වැඩ කරා. ගෙදර ඉඳන්ම පේපර්ස් ටික කරා. මම නැවත මතක් කරනවා අපේ පේපර් සෙට් එක වට මේ නම්බරට WhatsApp message එකක් දාලා ගෙන්න ගන්න පුළුවන්. තවමත් අවස්ථාව තියෙනවා ෂණිකව මේ පේපර් පොත් තුන හරි අවසාන මේ පේපර් සෙට් දෙක හරි ඔයාලට ගෙන්න ගන්න පුළුවන් මේක තියෙන ළමයින්ට. මේ නම්බරට WhatsApp message එකක් දාලා. right තාම chance එක තියෙනවා. ඊට අමතරව ඉතින් මේ ටියුටර් තෝරන ඔයාලට මේවා ඉතින් තාම ගෙන්න ගන්න නම් පුළුවන්. මේ නම්බරෙත් එක කතා කරගන්න message එකක් දාන්න WhatsApp. right. ඊට පස්සේ දවසේ to do list එකක් හදාගන්න. يعني අද දවසේ මොනවද මට කරන්න තියෙන papers. paper එකක් කරලා විතරක් හරියන්නේ නැහැ. paper එකක් කරලා පැයක් විතර අරගෙන ටක් ගාලා හරි වැරදි දාගෙන pass papers එමනම් උත්තර පත්‍ර තියෙනවනේ. හරි වැරදි දාගෙන ටක් ගාලා ඒ වගේ වැරදි තැන් check කරගන්න. වැරදි තැන් පොඩ්ඩක් theoryත් එක්ක බලන්න.
මේකට විනාඩි පැයක් පැය දෙකක් ගත්තත් කමක් නැහැ. වැරදි නිවැරදි කරගන්න. වැරදි දැනුත් එක බලන්න. ඕකේ. ඊට පස්සේ ICT කරන ළමයි. එයාට මොකද්ද කතන්දරේ? ඒතර එයාට මේ accounting උයි ICT උයි එක ළඟනේ තියෙන්නේ. එයාට ඒතර ඉකෝන් නැහැනේ. ඉකෝන් නැති නිසා එයාලා ඒතර මොනවද කරන්න ඕන? එයාලගේ මේ ටයිම් ටේබල් එක ඊට වඩා ටිකක් වෙනස් වෙන්න ඕන. එයාලා එතකොට මේ විෂය 10 නෑ 11 නෑ. එතකොට එයා සම්පූර්ණම දැන් 12යිම කොහොමත් BS නේ. එතකොට එයා 11ත් BS 10ත් BS. එයා ඒතර මේ විෂයන් වලට 9ත් BS. ඔන්න දවස් 4ක් විතර BS. හරිද? එතකොට අපි සුපුරුදු පරිදි 1 2 වෙනකන් අර වගේ වැඩසටහන යනවනේ. එතකොට මේ දවස්වල එයා කරන්න ඕන මේ 3 වෙනිදා 4 5 6 7 8 වගේ දවස්වල එයා කරන්න තියෙනවා විශේෂවල ටිකක්. ICTත් කරන්න ඕන. accounting උත් කරන්න ඕන, BS උත් කරන්න ඕන එයාලා. මේ දවස් 3 4 ICT උත් කරන්න ඕන, accounting උත් කරන්න ඕන, BS උත් කරන්න. BS වලට පොඩ්ඩක් ඕනනම් බර තැබීම වැඩි කරලා මේ විෂයන් දෙකට ඒ කියන්නේ පැය 15ක් වැඩ කරනවා නම් පැය 15ක් වැඩ කරනවා කියලා දන්නකො. පැය 5 සබ්ජෙක්ට් තුනටමත් අවුලක් නැහැ. නැත්තම් BS වලට පැය 6ක් 7ක් දාලා ඉතිරි පැය 3:00 accounting උයි ICT. එහෙම බෙදා ගන්නවා ICT කරන්න. මේ දවස් තුනත් මේ සබ්ජෙක්ට් තුනම යනවා. BS, account, ICT. මේ දවස් ටිකේ මෙහෙම යනවනේ. මේ ඇයි BS වලට මේ ෆුල් ඩේස් තියෙනවනේ යාලා IT කරන අය. මේ දවසක් තියෙනවා, මේ දවසක් තියෙනවා, මේ දවසක් තියෙනවා, මේ දවසක් තියෙනවා. හොන්තර මේ දවස්වල BS papers කරන්න. යාළුවා මම වෙනම papers ටිකක් දෙනවා. practice කරන්න. උත්තරත් එක්ක. හොඳයි. මේ දවස්වල හොන්තර BS papers. MCQ එකකුත් කරනවා, second part එකකුත් කරනවා. MCQ එකක් නෙමෙයි. මම යාළුවට ඒ දවස්වල MCQ තව ටිකක් දෙනවා. 3-4ක් දෙනවා. ඇයි full time මේ උන්ට ඉකෝන් නෑ. උත්තර BS එක ගොඩ දාගන්න පුළුවන්. papers යාළුවට 50ක් පන්නනවා කොහොමද? මම යාළුවට වෙනම papers ටිකක් දෙනවා. අන්න විශේෂයෙන් මේ ඉකෝන් නැති වෙලාවෙ ලියන්න. අනිත් අය ඒව කරේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර කට්ටියට ඉතින් වෙන වැඩක් නැහැ නේ. උන්ට ඉතින් BS එක ප්‍රැක්ටිස් කරන්න. මේ දවස්වල 3 වෙනිදා 4 වෙනිදා 5 වෙනිදා ඊට 6 වෙනිදා 7 වෙනිදාත් කමක් නැහැ. සබ්ජෙක්ට් තුනම කරන්න ඕන. ඕනනම් ඉතින් ඉතින් 9 වෙනිදා දැන් BS කරන්න අපේ පන්ති ළමෙන්න ඕකේ ඇති ඉතින් වැඩිත් එක්ක. ඒ දවස්වල මම වෙනම ගයිඩ්ලයින්ස් දෙනවා. WhatsApp group එකේ. ඒතර අපි අර තියරි උගන්වන්නේ නැහැ, papers කරන්නේ නැහැ. ගයිඩ්ලයින්ස් වලින් දෙනවා සහ අපි ඉතින් වෙන කතන්දරයක් තමයි යන්නේ. සම්පූර්ණ රෙකෝඩින් කරලා තියෙන ඔක්කොම මේ දවස්වල කරන්න ඕනේ ඒවා. මේ වගේ රෙකෝඩින් එකක් ප්ලේ කරනවා. ප්ලේ වෙනවා. ඔයාලට ගිහලා ලින්ක් එක දානවා. ඒක බලන්න විතරයි තියෙන්නේ. මේ වගේ කතන්දරයක් ඉතින් වෙනම සීන් එකක් එක මම කියන්නම්. පන්ති නෑ මේ වෙනකොට. පන්ති ඉවරයි. ඊට පස්සේ ඔන්න සම්පූර්ණ BS සබ්ජෙක්ට් තුනම වැඩ කරනවානේ. ඊට පස්සේ යාළුවා එතකොට ඔන්න 13 වෙනිදායින් පස්සේ 17 ඒතකොට අපි කොහොමද 13 වෙනිදා ඉඳන් සෙකන්ඩ් පාර්ට් එකනේ. සෙකන්ඩ් BS සෙකන්ඩ් පාර්ට් එකට තමයි මහන්සි වෙන්නේ. වෙන වැඩ නැහැ සෙකන්ඩ් පාර්ට්. ඊට පස්සේ දැන් එයාලා මේ ICT account මෙතනත් ICT account කියන්නේ සබ්ජෙක්ට් තුනම මේ දවස්වලත් ICT account BS සබ්ජෙක්ට් තුනම මේ ICT account BS ඒ තුනටම එයාලා මහන්සි වෙනවා මේ දවස් 8 වෙනිදා වෙනකම් BS ICT account සබ්ජෙක්ට් තුනටම නැත්තම් සබ්ජෙක්ට් තුන බැලන්ස් වෙන්නේ නැහැ පැටියෝ. සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න ඕනේ මෙයාලා අයියේ මේ ළඟ තියෙන ICT account එතකොට BS ඉවරෙච්ච ගාම මේ දවස්වල කොහොමද? දවසට පැය 15ක් පැය 12 උදාහරණයක් දවසට පැය 14ක් පාඩම් කරනවා කියලා දන්න. accounting වලට පැය 7යි ICT වලට පැය 7යි. 19 accounting වලට පැය 7යි ICT වලට පැය 7යි. 20 accounting වලට පැය 7යි ICT වලට පැය 7යි. 21 ICT වලට පැය 7යි accounting වලට පැය 7යි. එහෙනම් 23 එදා full time accounting කරාට කමක් නැහැ. ඊට පස්සේ නැවතත් ICT account දෙකම කරන්න ඕන. ICT account මේක ලියා ගන්න. මේදා full time ICT. එතන මේකේ full time ICT. ඊට පස්සේ මේකේ full time account. ඔන්න ඔහොම තමයි යාලට යන්නේ. මෙන්න මේ දවස් ටික යාලා මේ සබ්ජෙක්ට් තුනම මේක අමතක කරගන්න. එහෙම කරලා මේ දෙකේ ICT account කරාට පස්සේ උන්ට වාසි ඉකෝන් කරාට වඩා. ඇයි ඒ? උන්ට මේ පැහැදිලිව නිල දවස් ටිකක් තියෙනවා විෂයන් දෙකක් ඉවරයි. ඉකෝනුත් ඉවරයි ICT උත් ඉවරයි. ඔන්න ඔහම වැඩ කරනවා. ඔන්න ඔක තමයි ටයිම් ටේබල් එක ප්ලෑන් එක. ඕකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මේ නම්බරට WhatsApp message එකක් දාලා අහන්න පුළුවන්. ඒත් එහෙනම් ওই ප්ලෑන් එක ඇතුළේ වැඩ කරන්න. විභාගය කල් නොගියා කියන එකේ වාසිය අරගෙන මේ වෙලාවේ ගේම් එක ගහගන්න. try කරොත් ගේම් එක ගහන්න පුළුවන්.
මේකේ හරියට ප්‍රැක්ටිස් ටික කරගන්න. මීට කලින් අපි පේපර්ස් කරලා තියෙන ඒවා ඉතින් ඒ වගේ රෙකෝඩ් නුත් ඔයාලට ගන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ මහන්සිලා පේපර්ස් ටික කරගත්තා නම් තියරි වල මිස් වෙච්ච ඕනම එකක් තිබ්බොත් මේ නම්බරේට ඒත් WhatsApp message එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. තියරි ඕනම පාඩමක රෙකෝඩින් නම් මේ නම්බරේට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. ගේම් එක ගොඩ දාගන්න. එහෙනම් අපේ YouTube channel එකෙත් අපි වීඩියෝස් දානවා සෙමිනාර් වල වීඩියෝස් ඒවත් බලලා මේ ටිකේ ලස්සනට මෙහෙම ෂෙඩියුල් කරලා මේක PDF එක මම දාන්නම් ගේම් එක ගහන්න. එහෙනම් කට්ටිය හැමෝටම ජය වෙන්න ඕනේ. අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන්. සබ්ජෙක්ට් තුනම මගේ සබ්ජෙක්ට් එක විතර නෙවෙයි සබ්ජෙක්ට් තුනම දෙයක් කරගන්න තාමත් ඔයාලට අවස්ථාව තියෙනවා. right okay.